ඔබ මේ මොහොතේ වාඩි වී මේ වීඩියෝ බලමින් සිටින අතරතුරත් ඔබ වෙනස් වෙමින් සිටී. ඔබේ ශරීරයේ සෛල වෙනස් වෙමින් තිබේ. ඔබේ සිතුවිලි වෙනස් වෙමින් තිබේ. ඔබේ ජීවිතය වෙනස් වෙමින් තිබේ. නමුත් අපි බොහෝ දෙනෙක් ජීවත් වන්නේ මේ සත්‍ය පිළිගැනීමට අකමැතිවයි. අපි කැමතියි ලස්සන හැමදාම තිබෙනවාට. තරුණ කාලය හැමදාම තිබෙනවාට. අපිට ආදරය කරන මිනිසුන් හැමදාම අප සමග සිටිනවාට. අපේ සතුට හැමදාම පවතිනවාට. නමුත් ලෝකය එසේ ක්‍රියා නොකරයි. වසර 2500කටත් පෙර බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයාගේ දුකේ මූලය සොයාගත්තා. ඒ දුකේ මූලය වූයේ වෙනස් වන දේවල් ස්ථිර කර ගැනීමට උත්සාහ කිරීමයි. අපි හැමෝම යම් දෙයක් අල්ලගෙන සිටිනවා. මුදල් අල්ලාගෙන සිටීම, තනතුරු අල්ලාගෙන සිටීම, සම්බන්ධතා අල්ලාගෙන සිටීම, නම අල්ලාගෙන සිටීම, කීර්ති අල්ලාගෙන සිටීම. නමුත් අප අල්ලාගෙන සිටින ඒ සියල්ල අපේ ඇඟිලි අතරින් වෙලිකැටමින් ලිස්සා යනවා. ඔබ කවදා හෝ පරණ ඡායාරූපයක් බලලා තියෙනවාද? අවුරුදු 10කට පෙරගත් ඡායාරූපයක්. ඒ සිටින පුද්ගලයා අද ඔබමයි. නමුත් ඒ පුද්ගලයාත් අද ඔබත් එකම කෙනාද? ඔබේ සිතුවිලි වෙනස්. ඔබේ ආශාවන් වෙනස්. ඔබේ ශරීරය වෙනස්. ඔබේ ජීවිතය වෙනස්. ඒ නිසා බුදුදහම අපට උගන්වන්නේ වෙනස් වීමේ වැරද්දක් නොවන බවයි. වෙනස් වීම ස්වභාව ධර්මය බවයි. මුහුදු රැල්ලක් ගැන සිතන්න. එක් රැල්ලක් උපදිනවා. ටික වේලාවක් පවතිනවා. ඉන්පසු අතුරුදහන් වෙනවා. නමුත් මුහුද පවතිනන. අපේ ජීවිතයත් එසේමයි. සතුට එනවා යනවා. දුක එනවා යනවා. ජයග්‍රහණ එනවා යනවා. පරාජයන් එනවා යනවා. කිසිවක් ස්ථිර නැහැ. අනිත්‍ය තේරුම් ගැනීමෙන් ලැබෙන ලොකුම තෑග්ග කුමක්ද? නිදහසයි. මක්නිසාද? අපි හැමදේම පාලනය කරන්න උත්සාහ කිරීම නවත්වන්න. අපි හැමදේම අල්ලාගෙන සිටීම නවත්වන්න. අපි තේරුම් ගන්නවා මේ මොහොතත් දවසක අතීතයක් වන බව.
අපි ආදරය කරන මිනිසුන් සදාකාලික නොවන බව. අපේ ජීවිතය පවා සදාකාලික නොවන බව. ඒ නිසා අපි මේ මොහොත වඩාත් අගය කරන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නේ සත්‍ය බියවිය යුතු සත්‍යයක් නොවේ. එය අවදි විය යුතු සත්‍යයකි. මක්නිසාද වෙනස් වීම නිසාම ජීවිතය වටිනා වෙනවා. මලක් ලස්සන වන්නේ ඒ සදාලික නොවන නිසාය. ඉරුබුදාව ලස්සන වන්නේ එය මොහොතකින් අවසන් වන නිසාය. ජීවිතය වටිනා වන්නේ එයද දවසක අවසන් වන නිසාය. ඒ නිසා අද තප්පරයකට නවතින්නේ. ඔබ වටා ඇති දේවල් දෙස බලන්න. ඔබ ආදරය කරන මිනිසුන් දෙස බලන්න. ඔබේ ජීවිතය දෙස බලන්න. සහ මතක තබා ගන්න. මේ ලෝකයේ කිසිවක් සදාකාලික නැත. එයම අනිත්‍යයි.